සෙල්ෆ් කෙයා කියන්නේ අද සෝෂල් මීඩියා වල ගොඩාක් කතා කරන මාතෘකාවක් වෙලා. හැබැයි එක ස්ටේටස් එකකට සීමා කරපු දේවල් ගැන විතරයි ගොඩක් වෙලාවට සෙල්ෆ් කෙයා කියලා කතා කරන්නේ. සෙල්ෆ් කෙයා කියන්නේ ඊට වඩා අංශ කීපයකට පැතිරුණු සංකල්පයක්. ඉතින් අද කතා කරමු ඒ ගැන. සරලවම සෙල්ෆ් කෙයා කියලා කියන්නේ මානසිකව, කායිකව, ආධ්‍යාත්මිකව හා සමාජීයව සෞඛ්‍ය සම්පන්න විදිහට තමන්ව රැක බලා ගන්න එකට සහ වැඩි දියුණු කරගන්න එකට. මානසික වශයෙන් අපි සෙල්ෆ් කෙයා ගැන කතා කරොත් අපිට කතා කරන්න ගොඩාක් පැතිකඩවල් තියෙනවා. ඉමෝෂනල් සෙල්ෆ් කෙයා, ෆිසිකල් සෙල්ෆ් කෙයා, මෙන්ටල් සෙල්ෆ් කෙයා, සෝෂල් සෙල්ෆ් කෙයා, රීක්‍රියේෂනල් සෙල්ෆ් කෙයා, ඒ වගේම ස්පිරිචුවල් සෙල්ෆ් කෙයා විදිහට අපිට මේ දේවල් වර්ග කරන්න පුළුවන්. මේ දේවල් ගැන කතා කරනකොට සෙල්ෆ් කෙයා වලට ගොඩක් සල්ලි ඕනේ කියන අදහස බොරු කියලා ඔයාලටත් තේරෙයි. ඔයාගේ සතුට, දුක, කලකිරීම, තරහව වගේ හැඟීම් තමන්ටවත් අනුන්ටවත් හානියක් අපහසුතාවයක් නොවන විදිහට යහපත් විදිහට පිට කරන එකට තමයි අපි ඉමෝෂනල් සෙල්ෆ් කෙයා කියලා කියන්නේ. ඉතින් මේ වෙනුවෙන් අපිට පුළුවන් විශ්වාසවන්ත කෙනෙක් එක්ක කතා කරන එක, හැඟීම්, සිතුවිලි වගේ දේවල් පොතක ලියන එක, එලිමහන ටිකක් ඇවිදින්න යන එක, පේන්ටින් එකක් කරන එක, ඒ වගේම සින්දුවක් අහන එක, අඬන එක, hina වෙන එක, ආදරය කරන කෙනෙක්ව වැළඳ ගන්න එක, ඒ වගේම තමයි තමන්ගේ සුරතල් කරන එක, හොඳට නා ගන්න එක, නිදා ගන්න එක වගේ මෙන්න මේ වගේ දේවල් තමන්ට සැහැල්ලුවක් දැනෙන දේවල් හරහා තමන්ගේ හැඟීම් පිට කරන එක අපිට කරන්න පුළුවන් ඉමෝෂනල් සෙල්ෆ් කෙයා හරහා. අපේ කායික සෞඛ්‍ය සම්පන්න බව යහපැවැත්ම වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් තමයි අපි ෆිසිකල් සෙල්ෆ් කෙයා කියලා කියන්නේ. ඉතින් ඒ වෙනුවෙන් අපිට පුළුවන් පෝෂදායී විදිහට ආහාර ගන්න එක, හොඳට වතුර බොන එක, ගුණාත්මක නිින්දක් ගන්න එක, ව්‍යායාමවල නිරත වෙන එක, පිරිසිදුකම හා යහපැවැත්ම වෙනුවෙන් හොඳ සෞඛ්‍ය සම්පන්න පුරුදු අනුගමනය කරන එක, නරක පුරුදු වලින් අයින් වෙන එක, ඒ වගේම નિયમિત විදිහට බෙහෙත් ගන්න එක, පිළිවෙලට ලස්සනට අඳින එක වගේ හුඟක් දේවල් අපිට ෆිසිකල් සෙල්ෆ් කෙයා යටතේ කරන්න පුළුවන්. ඉතින් ෆිසිකල් සෙල්ෆ් කෙයා එකත් අපේ මෙන්ටල් සෙල්ෆ් කෙයා එක තරමටම වැදගත්. පොසිටිව් මයින්ඩ්සෙට් එකක් එක්ක අපේ මානසික සෞඛ්‍ය සම්පන්න බව තියාගෙන වැඩ කරන එකට තමයි අපි මෙන්ටල් සෙල්ෆ් කෙයා කියලා කියන්නේ. ඉතින් ඒ වෙනුවෙන් අපිට ස්තුතිවන්ත වීම ජීවිතයට පුරුද්දක් කරගන්න එක, ඒ වගේම ග්‍රැටිටියුඩ් ජර්නලින් කරන එක, ඇෆර්මේෂන්ස් අහන එක, මෙඩිටේෂන් කරන එක, ගුණාත්මක විවේකයන් ගන්න එක, ඒ වගේම තමයි හොඳ වයිබ් එකක් තියෙන සින්දු අහන එක, මණ්ඩාලා, ඩෝඩල් වගේ කලරින් කරන එක, හිතට සංසුන් බවක්, සැහැල්ලු බවක් දෙනන විනෝදාංශවල යෙදෙන එක වගේ දේවල් අපේ මානසික සෞඛ්‍ය සම්පන්න බව වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දේවල්. අපේ සමාජ සම්බන්ධතා යහපත් මට්ටමක තියාගන්න එකට තමයි සෝෂල් සෙල්ෆ් කෙයා කියලා කියන්නේ. ඉතින් අපේ ඉනර් සර්කල් එකේ හොඳ සපෝටිව් මිනිස්සු ටිකක් තියාගන්න එක, පවුලේ අයත් එක්ක කාලය ගත කරන එක,
මිනිස්සුත් එක්ක වැඩ කරනකොට සීමා මායිම් තියාගන්න එක, හොඳ යාළුවෝ නිතරම හම්බ වෙන එක, සෝෂල් මීඩියා වල පොසිටිව් වයිබ් එකක් තියෙන මිනිස්සුත් එක්ක එකතු වෙන එක, මෙන්න මේ වගේ දේවල් අපේ සෝෂල් සෙල්ෆ් කෙයා වෙනුවෙන් අපිට කරන්න පුළුවන්. රීක්‍රියේෂනල් සෙල්ෆ් කෙයා කියන්නේ අපි කැමති දෙයක්, අපි ආස කරන දෙයක් කරන එකට. ඉතින් අපි ආස කෑමක් කන එක, චිත්‍රපටියක් බලන එක, සින්දුවක් අහන එක, තමන්ටම තෑග්ගක් මිලදී ගන්න එක, අලුත් විනෝදාංශයක් try කරන එක වගේ දේවල් අපිට කරන්න පුළුවන්. තමන්ගේ සතුට වෙනුවෙන්, විනෝදය වෙනුවෙන් තමයි අපි මේ දේවල් කරන්න ඕනේ. ස්පිරිචුවල් සෙල්ෆ් කෙයා කියලා කියන්නේ අපේ ආධ්‍යාත්මික යහපැවැත්ම වෙනුවෙන් අපි කරන කියන දේවල්. ඉතින් මෙඩිටේෂන් කරන එක, යෝගා කරන එක, මයින්ඩ්ෆුල්නස් ප්‍රැක්ටිස් කරන එක, සෝබා දහමත් එක්ක අවධානය යොමු කරලා ඉන්න එක, පන්සලට පල්ලියට යන එක, ප්‍රේ කරන එක, ජර්නලින් කරන එක, කාමරේ පිරිසිදුවට තියාගෙන ඉන්න එක වගේ දේවල් අපිට මේ වෙනුවෙන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි අනිත් අයට උදව් කරන එක වගේ දේවලුත් අපිට ආධ්‍යාත්මික සෙල්ෆ් කෙයා වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දේවල්. ඉතින් මේ හැමදේම සමබර වෙන විදිහට තමන්ගෙම කියලා රටාවක් ගොඩනගා ගන්න එකට තමයි අපි සෙල්ෆ් කෙයා කියලා කියන්නේ.